ඔයාලටත් මම වගේ දකින කෑම හදන පිස්සුව තියනවද? එහෙනම් මේක ඔයාට. මට මුල් ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මේකට ඕන කරන අමුද්‍රව්‍ය මම දැන් ඔයාලට කියන්නම්. පිටි ග්‍රෑම් 400කට පොල් තෙල් හැඳි 2ක්, සීනි තේ හැන්දක්, ඊස් තේ හැඳි එකමාරක් දාලා හොඳට ඊස් ටික පිපෙනකන් තියලා අනා ගන්න. ඩෝ එක හොඳට අනා ගත්තට පස්සේ මේක නීට් කරගන්න ඕනේ විනාඩි 10ක් විතර. විනාඩි 10ක් විතර හොඳට මේක නීට් කරගන්න. මේ තියෙන ඉතින් ටිකක් වෙලා නීට් කරගත්තු පිටි මෝලිය. මේක දැන් හොඳට ඩබල් සයිස් වෙනකන් වහලා තියාගන්න ඕනේ. අපි ඩබල් සයිස් වෙනකන් මේක හොඳට ඩෝ එකක් විදියට මේ වගේ පදමට වෙනකන් හොඳට නීට් කරගෙන දාගන්න. ඊට පස්සේ ඩබල් සයිස් වෙනකන් මේක හොඳට වහලා තියන්න. මේ තියෙන්නේ දැන් ඩබල් සයිස් වුණාට පස්සේ අපේ පිටි මෝලිය. මේක දැන් හොඳට හුලන් යනකන් නැවත වතාවක් ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ. මේ තියෙන නීට් කරගත්තට පස්සේ පිටි මෝලිය මේක දැන් අපි කොටස් දෙකකට කඩාගෙන අපේ ට්‍රේ එක හොඳට පොල් තෙල් ටිකක් ගාලා ඊට පස්සේ මේකේ කොටස් දෙක වෙනම අපේ පාන් මිශ්‍රණය විදිහට කොටස් දෙකකට හැඩය අරගෙන දාගන්න ඕනේ. මෙහෙම හිමීට පාන් එකේ හැඩය අරගෙන ඔයාලා ඩ්‍රෝ එක හදාගන්න. ඊට පස්සේ ඒක පිපෙනකන් නැවත වතාවක් හොඳට මේක පිපෙනකන් ඔයාලා තියාගන්න ඕනේ. මේ තියෙන ඉතින් මම දැන් රෝස් කරන්න අරන් යන පාන්. ඉස්සෙල්ලාම අපි මේක දාගන්න තැටිය හොඳට විනාඩි 20ක් විතර රත් වෙනකන් තියාගෙන පාන් දෙක තියාගන්න විනාඩි 30ක් විතර හොඳට තඹ ගන්න ඕනේ. එතකොට ඇතුළේ සොෆ්ට් එකට තැම්බෙනවා. මේ තියෙන අපේ පාන් ගෙඩිය. විනාඩි 30ක් යද්දී මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට ඇතුළේ තැම්බිලා තියෙනවා. මම ඔයාලට කපලා පෙන්නන්නම් දැන් ඇතුළේ කොයි වගේද කියලා. පොඩ්ඩක් ෆ්ලැට් වෙලා තියෙන්නේ. මේකට පාන් ගන්න තැටියක්ම මං ගාව නැති හින්දා මේ තියෙන්නේ ඉතින් කඩේ ගත්ත පාන් වගේම පිපුණු අපේ පිටි මෝලිය. බලන්නකෝ ඉතින් හොඳයිද කියලා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. එහෙනම් හැමෝටම බුත් සරණයි.